1970 ගණන්වල බ්‍රසීලයේ හිටපු ප්‍රයිමරි ෆිසිෂියන් කෙනෙක්. එක්තරා දිනයක ඇය හමුවෙන්න ආවා පුද්ගලයෙක් දරුණු පිලිස්සුම් තුවාලයක් සහිතව. මේ සාමාන්‍ය උණු වතුරෙන් හෝ ගින්දරකින් ඇතිවෙච්ච පිලිස්සුම් තුවාලයක් නෙමේ ශරීරයේ වම් පස හදවත ආසන්නයේ රවුමක හැඩති ආකාරයට ඇති වූ පිලිස්සුම් තුවාලයක්. ඒ වගේම මේ පිලිස්සුම් තුවාලය ලැබීමෙන් අනතුරුව ඒ පුද්ගලයා පැරලයිස් එහෙමත් නැත්නම් අංශභාග තත්ත්වයටත් පත් වෙලා තියෙනවා. සතියක් එකහමාරක් ඇතුළත ඇය හමු වෙන්න ආවා මේ වගේ රෝගීන් බොහෝ දෙනෙක්. පුදුම කාරණාව තමයි මේ හැම දෙනාගේම පිලිස්සුම් තුවාල තිබුණේ ශරීරයේ වම් පැත්තේ රවුම් හැඩයක ආකාරයට සහ ඔවුන් කිව්වේ 100%ක්ම සමාන කතාවක්. ඒ කියන්නේ මේ හැම දෙනාටම මේ පිලිස්සුම් තුවාලය ඇවිත් තිබුණේ. ඔවුන් මේ විදිහට පැරලයිස් වුණේ එකම එක හේතුවක් නිසාවෙන්. මොකක් කියලාද හිතන්නේ? පිටසක්වල ජීවීන්. එහෙමත් නැත්නම් ඔවුන් ඒ ප්‍රතිවාදීන්ව හැඳින්වුවේ චුම්පා ලේ උරා බොන්නන් විදිහට. සිතේ වාර්තා වෙන්නේ 1977 දී බ්‍රසීලයේ කොලරස් වලදී. ඉතින් මුලින්ම මේ UFO එහෙම නැත්නම් පිටසක්වල යානා මේ එලි දැක්කේ දීවරයන් විසින්. මුලින්ම ඒගොල්ලෝ හිතුවේ මේ තියෙන්නේ ගුවන් යානා ප්ලේන්ස් කියලා. ඒ වල එලි තමයි අපි මේ දකින්නේ කියලා තමයි ඒගොල්ලෝ හිතුවේ. හැබැයි දවස් දෙකක් යද්දි මේ දකින අහසේ දකින මේ අසාමාන්‍ය එලි එහෙම නැත්නම් යානාවල එලි දකින ප්‍රමාණය වැඩි වෙන්න ගත්තා, දකින විදිය වෙනස් වෙන්න ගත්තා. ටික දවසක් යනකොට මේ යානා වලින් ඔවුන්ට ප්‍රහාර එල්ල කරන හිත ඇටැක් කරන්න ගත්තා. වෙඩි තිබ්බ නෙමෙයි. හරි අමුතුම විදිහකට. කොලරස් නගරයේදී රාත්‍රී කාලයේදී තමන්ගේ සාමාන්‍ය ජීවිතය ගත කරන මිනිස්සුන්ට UFO ප්‍රහාර එල්ල වෙන්න පටන් ගත්තේ අර මම කලින් කිව්වා වගේ අමුතුම විදිහකට. අහසේ ගමන් කරන යානා වලින් හරිම අසාමාන්‍ය විදිහට ආලෝක කිරණ මේ මිනිස්සුන්ට එල්ල වෙන්න පටන් ගත්තා. ඒක එල්ල වුණේ මිනිසුන්ගේ ශරීරයේ වම්පස හදවත ආශ්‍රිත ස්ථානවලට. ඉතින් මේ පිලිස්සුම මේ එලි ශරීරයට වැදුනට පස්සේ දරුණු ආකාරයේ පිලිස්සුම් ලකුණු ඇති වුණා කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. රවුම් ආකාරයේ පිලිස්සුම්. ඒ වගේම ඒ පිලිස්සුම් තුවාල ඇතිවීමෙන් අනතුරු එහෙම නැත්නම් මේ යානා වලින් මිනිසුන්ට ආලෝක කිරණ මගින් ප්‍රහාර ඇති වුණාට පස්සේ මේ මිනිස්සු අංශභාග තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රහාර සහ පිලිස්සුම් තුවාල ඒ වගේම පැරලයිස් වීම සම්බන්ධ මේ ආශ්‍රිත කිසිම දෙයක සම්බන්ධය ඒ වෙනකොට මිනිස්සුන්ට හිතා ගන්න බැරි වුණා. මුල්ම දිනවලදී මේ ප්‍රහාර වලට නතු වුණේ දීවරයන්. එළියේ සිට දීවරයන් තමයි මේ ප්‍රහාර වලට නතු වුණේ. ඔවුන් මුල් දිනවලදී මේවා ගුවන් යානා කියලා නිරීක්ෂණය කරත් පසු කාලීනව මේ යානා වැඩි වෙන්න පටන් ගත්තා, ආලෝක කිරණ වැඩි වෙන්න පටන් ගත්තා. මේ යානා එහෙම නැත්නම් මේ ආලෝක කිරණ මිනිස්සුන් පසුපස හඹා ගිහිල්ලා මේ ශරීර වලට ආලෝක කිරණ එල්ල කිරීම නැත්නම් ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. ඉතින් මේ සිදුවීමෙන් පස්සේ මිනිස්සු ගොඩක් වෙලාවට රැයට ගෙවල් වල ඉන්න තීරණය කළා. රැයට එළියට බහින්නේ නැතුව. හැබැයි අපූර්වතම දේ එහෙම නැත්නම් දරුණුතම දේ සිදුුනේ ඊට පස්සේ. මිනිස්සු රාත්‍රී කාලේ එළියේ ගැවසෙන්නේ නැතුව නිවෙස් වලම සිටිනකොට මේ අපූර්ව යානා නිවෙස් වලට ඇවිල්ලා මිනිසුන්ට පහර දෙන්න පටන් ගත්තා. මොවුන් මේ ගැන සඳහන් කරේ තමන්ගේ නිවසේ වහල උඩින් ගින්දර පත්තු කරාම හිමීට පිච්චිලා දෙපැත්තට විසිරෙනවා වගේ ඒ වගේ එළියකින් පටන්ගෙන ඒ එළිය තමන්ගේ ශරීරය දක්වා ඇවිල්ලා ශනිකව තමන්ගේ ශරීරයට ඒ ආලෝක කිරණ පතිත වෙලා තප්පර කිහිපයක් ඇතුළත තමන්ට පිලිසුම් තුවාල ඇවිල්ලා තමන් පැරලයිස් එහෙම නැත්නම් අංශභාග තත්ත්වයටපත් වුණා. මෙන්න මේ විදිහට තමයි වෛද්‍යවරු ඉස්සරහා මේ බෙහෙත් ගන්න ආපු හැමෝම මේ කතාව සඳහන් කරේ. ඩොක්ටර් කාවාලෝ මුලින්ම හිතුවේ පිලිස්සුම් තුවාල නිසා ඇති වූ අධික වේදනාව සහ පීඩනය නිසා මිනිස්සු මේ වගේ මානසිකව වැටීම හේතුවෙන් මේ වගේ කතාවක් කියනවා කියලා. හැබැයි එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි ඇය මුණ ගැහිමට ආපු හැම දෙනාම කිව්වේ එකම එක කතාව. එළියේ සිටියේ ඉන්නකොට මේ වගේ යානා වලින් ඇවිල්ලා ආලෝක කිරණ ශරීරයට වැදිලා මේ වගේ පැරලයිස් වුණා, පිලිස්සුම් තුවාල ලැබුවා. ඒ වගේම ගෙදර එනකොට ගෙදර වහල සිදුරු කරගෙන එළියක් ඇවිල්ලා මේ වගේ පැරලයිස් වුණා, පිලිස්සුම් තුවාල ලැබුවා. මේ කතාව සම්පූර්ණයෙන් මේ කතාව. ඒ වගේම මේ කතාවේ හැමෝම සඳහන් කරපු තව විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මම මුලින්ම සඳහන් කරපු වචනේ චුම්පා බ්ලඩ් සකර්ස් එහෙමත් නැත්නම් ලේ උරා බොන්නවා. මොකද මේ ආලෝක කිරණ තමගේ ශරීරයට වැදෙන අවස්ථාවේදී ඔවුන්ට ඇති වුණ හැඟීම මොකද්ද කියලා කිව්වොත් ඕන් කියන්නේ ඒ ආලෝක කිරණ මගින් තමන්ගේ ශරීරයේ ලේ
උරා ගන්නවා වගේ හැඟීමක් තමයි ඔවුන්ට දැනුනේ කියලා. එහෙම නැත්නම් තමන්ගේ ලේ ඒ ආපු ආලෝක කිරණ වලින් ඒ යානා වලින් තමන්ගේ ශරීරයේ ඇඟේ ලේ ඉවතට ඇද ගන්නවා හැඟීම තමයි තමන්ට දැනුනේ. ඒ සිද්ධියෙන් පස්සේ තමයි තමන් පැරලයිස් වුණේ කියලා තමයි මේ හැමෝම කිව්වේ. සති එකහමාරක් දෙකක් ඇතුළත මේ වගේ සිද්ධීන් 40කට වැඩි වාර්තා වුණා වගේම මේ සියලු දෙනාම ડોક્ટર කාවාලෝ ගුලාවට ගියා වෛද්‍ය උපදෙස් පතාගෙන ඒ අතරින් කිහිප දෙනෙක්ට ජීවිතයක් නැති වුණා. සිද්ධිය තව තවත් දරුණු වෙද්දී නිවෙස් වලට වෙලාවත් රාත්‍රී කාලයේදී ඉන්න බැරි වෙනකොට මේ නගරේ මිනිසුන් නගරය හැර යන්න පටන් ගත්තා. සාපලත් නගරයක් විදිහට තමයි ඒ කාලෙදී මේ නගරය හැඳින්වුවේ. ඉතින් මේ වගේ සිද්ධීන් දිනපතාම වාර්තා වෙද්දී ડોક્ટર කාවාලෝ ළඟට රෝගීන් විශාල ප්‍රමාණයක් පැමිණෙනකොට ඒ අතරිනුත් කිහිප දෙනෙක්ට තමන්ගේ ජීවිතය නැති වෙනකොටත් බලධාරීන් මේ ගැන අවධානය යොමු කරා. බ්‍රසීලයේ රජය මේ සිද්ධියට ඍජුවම මැදිහත් වුණා. ඔපරේෂන් ප්‍රාටෝ ගුවන් හමුදාව සහ කැප්ටන් හොලන්ඩාගේ මූලිකත්වයෙන් මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කිරීමට ආරම්භ කරන ලද මෙහෙයුම. නගරයේ වැසියන් නගරෙන් පිටතට යද්දී පිටසක්වල යානා විසින් නගරයේ වැසියන්ට පහර දෙනවා කියලා මතිමතාන්තර පැවතෙද්දී මේ සම්බන්ධයෙන් 100% නිවැරදි වාර්තාවක් ලබා ගැනීමට බ්‍රසීලයේ රජයට සහ අදාළ බලධාරීන්ට අවශ්‍ය වුණා. ඒ වගේම නගරයේ වැසියන් රජයට දිගින් දිගට මිල්ලීම් කරා මේ පිටසක්වල ජීවීන්ට පෙරලා ප්‍රතිපහාර එල්ල කරන්න ආයුධත් සමගම තමන්ට හමුදාවේ සහ ගුවන් හමුදාවේ සහාය ලබා දෙන්න කියලා. කිව්ව විදිහටම මෙහෙයුමක් ආරම්භ වුණා. ගුවන් හමුදාව සහ කැප්ටන් හොලන්ඩා ප්‍රමුඛ කණ්ඩායමක් මේ නගරයට පැමිණියා. හැබැයි ඔවුන් අරන් ආවේ ආයුධ රන් නෙමෙයි. කැමරාස්. කැප්ටන් හොලන්ඩා සඳහන් කරන ආකාරයට ඔවුනුත් නගරයේ වැසියන් වගේම මේ අසාමාන්‍ය යානා සහ එහෙම නැත්නම් විශේෂයෙන්ම මේ ආලෝක මේ අහසේ ගමන් කරන එළි ධාරාවන් මේ මෙහෙයුමට ආව පිරිසත් විශේෂයෙන්ම කැප්ටන් හොලන්ඩා ප්‍රමුඛ පිරිස තමගේ දැසීම දැකලා තියෙනවා. ඒ වගේම ඔහු සඳහන් කරපු කාරණාවක් තමයි මේ යානා සැරිසරනකොට මේ අහසේ මේ යානා දක්නට ලැබෙනකොට ඔවුන්ගේ සියලුම රේඩාර් රේඩියෝ උපකරණ මොකද මේ යානා ට්‍රැක් කරන්න පුළුවන් සියලුම උපකරණ අකර්මණ්‍ය වෙනවා කියලා. ඒ හින්දා කිසිම ආකාරයකින් මේ යානා එන්නේ කොහෙන්ද ආවේ කොහෙන්ද කොහාටද යන්නේ මේ කිසිම දෙයක් ට්‍රැක් කරගන්න මේ පිරිසට හැකියාවක් ලැබුණේ නැහැ. හැබැයි විනාඩි 16ක වීඩියෝවක් ලබා ගන්නත් මේ යානා එනකොට මේවයි ඡායාරූප ලබා ගන්නත් ඒ පිරිසට හැකි වුණා. කොයිතරම් වීඩියෝ ලබා ගත්තත් ඡායාරූප ලබා ගත්තත් ඒ කිසිම දෙයකින් ඔවුන්ට මේ යානාවේ හැඩය හෝ මේ මොන වගේ යානාවක්ද කියලා තහවුරු කරගන්න පුළුවන් වුණේ නැහැ. මොකද ඒ කිසිම දෙයකින් යානාවක් දකින්න හැකියාවක් ලැබුණේ නැහැ. ආලෝක කදම්බයක් ආසේ එහෙට මෙහෙට යන ආලෝකයක් විතරයි මොවුන්ට වීඩියෝ ගත කරගන්න එහෙම නැත්නම් ඡායාරූප ගත කරගන්න පුළුවන් වුණේ. ඒ හින්දා කොයිතරම් මහන්සි වුණත් රජයට අදාළ බලධාරීන්ට ඇත්තටම මේ වස්තුව මොකක්ද කියලා නිවැරදි තීරණයක් ලබා දෙන්න හොලන්ඩ ඇතුළු පිරිසට හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් මේ ගැන කල්පනා කර කර ඉන්න ගමන් තමයි එක්තරා දිනක කැප්ටන් හොලන්ඩාට අදහසක් ඇවිල්ලා මේ ගත්ත ඡායාරූපවල නෙගටිව් පැටයක් අරගෙන එහෙම නැත්නම් අපි කියන්නේ අර එක්ස්රේ එකක් අරගෙන අපි එළියට තියෙන ආලෝකයකට අල්ලලා බලන්නේ. ඒ වගේ නෙගටිව් එකක් අරගෙන මේ ඡායාරූප ගත්ත නෙගටිව් පැටයක් අරගෙන හු ආලෝකයට අල්ලලා බලනවා. එහිදී ඔහුට යම් හැඩයක් දකින්න ලැබෙනවා. ඒකත් එක්ක තමයි මේ අద్භූත වස්තුව හඳුනා ගැනීමේ ඊළඟ පියවර ඔහු ඉදිරියට තබන්නේ. මිල්ටන් මෙන්ඩෝකා ඔපරේෂන් ප්‍රාටෝහි අලුත්ම සමාජිකයා. කැප්ටන් හොලන්ඩෝගේ ඉල්ලීම යටතේ ඔහුත් මෙම මෙහෙයුමට එක් වෙනවා. ඔහු කැමරා කරන ශිල්පියෙක් වගේම හමුදා සාජන්ට්වරයෙක්. ඔහු සතු වුණා යම් විශේෂ කැමරාවක් යම් වස්තුවකින් ආලෝකය නිකුත් කරනවා නම් ඒ ආලෝකය කැප්චර් කරගන්නේ නැතුව ඒ ආලෝකය විහිදුවන වස්තුවේ යම් හැඩයක් හෝ පැහැදිලි ඡායාරූපයක් ගැනීමේ හැකියාව මේ කැමරාව සතු වුණා. ඉතින් මෙන්ඩෝකාගේ සහායත් යටතේ මේ කැමරාවෙන් පුළුවන් වුණා කැප්ටන් හොලන්ඩෝට මේ අසාමාන්‍ය වස්තුවේ හැඩය ගැන පැහැදිලි අදහසක් ලබා ගන්න. මෙන්ඩෝකාගේ සහාය යටතේ ලබාගත් පැහැදිලි ඡායාරූපයෙන් කැප්ටන් හොලන්ඩෝ ඇතුළු පිරිසට පුළුවන් වුණා මේ තරම් කාලයක් අහසේ සැරිසරමින් ආලෝකය නිකුත් කරමින් පිරිසට පහර දුන් යානාවල හැඩය මොන වගේද කියලා දැනගන්න. ඔවුන් පින්තූරයේ දැක්ක ආකාරයට සහ ඔවුන් පසුකාලීනව සඳහන් කර ආකාරයට මේ පටි තියෙන
අඩි 3000ක් පමණ විශාල මව් යානාවක් සහ ඒ ඇතුළු ඒ අවට සැරිසරන කුඩා යානා විශාල ප්‍රමාණයකින් සමන්විතයි. ඉතින් මෙන්න මේ වගේ තමයි මේ ආලෝක ධාරා නිකුත් වෙන්නේ සහ මිනිසුන්ට පහර දුන්නේ. ඒ ඡායාරූපයේ වීඩියෝ සහ අනිකුත් සියලුම දත්ත ඇතුළත් කරලා කැප්ටන් ඇතුළු පිරිස පිටු 2000කින් යුතු වාර්තාවක් සකස් කරනවා. මේ වාර්තාව සකස් කරන විටත් කැප්ටන් ඇතුළු පිරිස දැනගෙන හිටියේ මේ සිද්ධිය පිටිපස ඇති අඳුරු ඇත්ත කතාව මොකක්ද කියලා. ඒ වගේම කැප්ටන් කැමති වුණා කැප්ටන්ට අවශ්‍ය වුණා මේ ඇත්ත ගැන නගරයේ සහ ලෝකයේ වැසියනුත් දැනගන්නවට. මේ වාර්තාව තමන්ගේ ඉහළ නිලධාරියට දුන්නට පස්සේ කැප්ටන්ට කිව්වේ හිතා ගන්න බැරි කතාවක්. මේ තරම් කාලයක් ඇතුළතදී ඔපරේෂන් ප්‍රාටෝ විසින් එකතු කරගන්නා ලද සියලුම ඡායාරූප වීඩියෝ සහ සියලුම ආකාරයේ සාක්ෂි තමන් වෙත ලබා දෙන ලෙසටත් මේ ඔපරේෂන් ප්‍රාටෝ වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන ලෙසටත් අනදෙන නිලධාරියා කැප්ටන්ට නියෝග කරා. ඒ වගේම මේ මෙහෙයුම පිළිබඳව හෝ මේ සාක්ෂි පිළිබඳව කිසිම ආකාරයෙන් කිසිම විදිහක කිසිම තැනක කිසිම සඳහනක් නොකරන ලෙසටත් ඔහු දැඩියේ ප්‍රකාශ කරා. තමන්ගේ අනදෙන නිලධාරියාගේ අනට කීකරු වෙනවා හැරෙන්න මේ කැප්ටන් ඇතුළු පිරිසට වෙන කිසිම විකල්පයක් තිබුණේ නැහැ. ඒ නිසා නීති අනුකූලව ඔපරේෂන් ප්‍රාටෝ එහිදී නතර කරන ලැබුවා වගේම කැප්ටන් ඇතුළු පිරිස මේ සියලුම දත්ත තමන්ගේ ඉහළ නිලධාරයන්ට ලබා දී නැවතත් තමන්ගේ පෙර රාජකාරී ස්ථානවලට වාර්තා කරා. ඔපරේෂන් ප්‍රාටෝ නතර කරාට පස්සේ මේ හඳුනා නොගත් යානා ආලෝක ධාරා සහ UFO ප්‍රහාර නතර වුණා. ඇත්තටම මේ වගේ දෙයක් සිද්ධ වුණාද නැද්ද කියන එක ගැන සැකයක් එන තරමට මේ කතාව මිනිසුන්ගේ හිත්වලින් මනසින් ඈත් වුණා. අවුරුදු 20ක් යනකම් මේ ගැන කිසිම කතිකාවතක් තිබුණේ නැහැ. පසු කාලීන වුණත් ඒ ගැන කතා කරද්දී ගොඩක් කට්ටිය හිතුවේ මේක මිත් එකක්. කාලයත් එක්ක මේක මිත්‍යාවක් බවට එහෙම නැත්නම් කටකතාවක් බවට පත් වුණා. ඒ 1997 වෙනකම් විතරයි. ඔපරේෂන් ප්‍රාටෝහි අති දක්ෂ නිලධාරියා කැප්ටන් හොලන්ඩෝ 1997 වෙනකොට ඔහු විශ්‍රාමලත් නිලධාරියෙක්. හැබැයි 1977 දී ඔහු තුල තිබූ ආවේගය නිර්භීතකම කිසිම දෙයක් මේ වෙද්දී ඔහු සතුව තිබුණේ නැහැ. 1997 වෙනකොට ඔහු විශ්‍රාමලත් හමුදා නිලධාරියෙක් වගේම ඉතාමත් බීතියකින් යම් දෙයකට ඉතාමත් බීතියකින් සහ කලකිරීමකින් සිටිය පුද්ගලයෙක් බවට පත් වුණා. ඔහුට අවශ්‍යතාවයක් තිබුණා ලෝකයට යම් ඇත්තක් හෙළිදරව් කරන්න. මේ හින්ද තමයි 1997 වර්ෂයේදී අජ්ජුහෙරා UFO මැගසින් එකට ඔහු 1977 දී සිදු වූ ඇත්තම කතාව ඉදිරිපත් කරන්නේ. සාක්ෂි සහිතවම. අහසේ සැරිසරු හඳුනා නොගත් යානා තිබූ බවත් ඒවායෙන් අසාමාන්‍ය ආලෝක ධාරා නිකුත් වී ඒවා මිනිසුන් පසුපස හඹා ගොස් මිනිසුන්ට පහර දී පිළිසුම් තුවාල ඇති කර ඔවුන්ව අංශභාග තත්ත්වයට පත් කළ බවත් මේ ඡායාරූප සහ වීඩියෝ පට හමුදාව සතු බවත් කැප්ටන් හොලන්ඩෝ එහිදී තහවුරු කරා. ඒ වගේම මේ සිද්ධියේ වාර්තාව ලබා දීමෙන් අනතුරුව රජයේ ඉහළ බලධාරීන් මගින් මේ පිළිබඳ වූ සත්‍ය කතාව මේ සත්‍ය බවට ලෝකයට ඉදිරිපත් නොකරන ලෙස තමාට අනදුන් බවත් හමුදා නිලධාරියන් විදිහට ඔවුන්ට ඒ අන පිළිපැදීමට සිදු බවත් ඔහු මෙහිදී සඳහන් කරා. ඒ වගේම මේ තරම් කාලයකින් පසුව මේ දේවල් නිරාවරණය කරන්නේ ලෝකය සහ ඒ මිනිසුන් මේ සිද්ධිය ගැන ඇත්ත తত্ত্বය දැනගත යුතු බවටත් ඒක එළියට කියනකම් මේ ගැන නිරාවරණය කරනකම් Tamanට නිදහසේ මිය දෙන්නටත් නොහැකි බව තමයි කැප්ටන් හොලන්ඩෝ එහිදී සඳහන් කරේ. 1977 මේ සිද්ධියේ මුල සිට අගටම CIA සංවිධානය මේ නිරීක්ෂණය කළ බවටත් මේ UFO මගින් මිනිසුන්ව පරීක්ෂණ කටයුතු සඳහා යොදාගත් බව ලෝකයට නිරාවරණය කිරීම මේ සංවිධානයේ බලපෑම මතත් නැවතූ බවටත් හොලන්ඩෝ මෙහිදී ප්‍රකාශ කරා. හැබැයි Taman මිය දෙන්න කලින් මේ සත්‍ය ලෝට අනාවරණය කිරීම ඔහුගේ එකම අරමුණ බවයි ඔහු එහිදී සඳහන් කරේ. මේ සම්මුඛ සාකච්ඡාවෙන් දින කිහිපයකට පස්සේ කැප්ටන් හොලන්ඩෝගේ නම ආයෙත් කරලියට ආවා. හැබැයි මැරුණු පුද්ගලයෙක් විදිහට. දින කිහිපයකට පස්සේ කැප්ටන් හොලන්ඩෝ තමන්ගේ නිවසේදී මිය ගොස් සිටියදී හමු වුණා. වාර්තාවන් සඳහන් කළේ එය සීදි විනාශ ගැනීමක් කියලා. හැබැයි ගොඩක් කට්ටිය මේ ගැන අදහස් ප්‍රකාශ කරේ වෙනම විදිහකට.
ඔහු 1977 සිද්ධිය සම්බන්ධයෙන් ඌමනාවටත් වඩා ප්‍රමාණයක් දැනගෙන හිටියා කියලා. වාර්තාවල සඳහන් වන ආකාරයේ සාක්ෂි සහිතව 1977 බ්‍රසීලයේ නගරයකදී වාර්තා වූ UFO කතන්දරේ මෙන්න මේ විදිහයි. හැබැයි මේ කතාව 100% ඇත්තක්ද එහෙමත් නැත්නම් තවත් එක් කටකතාවක් එහෙමත් නැත්නම් මිත් එකක්ද කියලා මේ වෙනකන් කිසිම සංවිධානයක් හෝ බ්‍රසීල රජයෙන් හෝ කිසිම පුද්ගලයෙක් 100%ක්ම තහවුරු කරලා නැහැ. හැබැයි මෙතනදී පොඩි විශේෂත්වයක් තියෙනවා. අනිත් UFO ආශ්‍රිත කතා නැත්නම් පරීක්ෂණ කටයුතු සම්බන්ධ සිද්ධීන් වගේ නෙමෙයි මේ සිද්ධියේදී මේ කටකතාවක් එහෙමත් නැත්නම් මිත් එකක් කියලා අපිට මේ කතන්දරේ සම්පූර්ණයෙන්ම බැහැර කරන්න බෑ. ඒකට හේතුව සහ ප්‍රධානම සාක්ෂිය වන්නේ කැප්ටන් හොලන්ඩෝ. තමන්ගේ සේවා කාලය සාර්ථක අවසන් කර කැප්ටන් හොලන්ඩෝ වගේ නිලධාරියෙක් තමන්ගේ ජීවිතයේ අවසාන කාලයේදී තමන්ගේ නිලය තනතුර ආත්ම ගෞරවය සහ ආරක්ෂාව පස්සේ කළා. මේ වගේ දැඩි ප්‍රකාශයක් මාධ්‍යයට ඉදිරිපත් කරයි කියලා හිතන්න බෑ. මේ කතාවේ කිසිම සත්‍යතාවයක් නිවැරදිතාවයක් නැත්තම්. මෙන්න මේ විදිහටයි විචාරකයෝ මේ කතාව ගැන අදහස් ප්‍රකාශ කරේ. මේ 1997 දී සිදු වූ මේ කතන්දරේ ඒ වෙනකොට ඉතාමත් මතභේදයකට හේතු වුණා. බොරු හේතු මවාපාලා කැප්ටන් හොලන්ඩෝට මේ වගේ කතාවක් මාධ්‍යයට ඉදිරිපත් කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැති බව සඳහන් කළා වගේම මේ ඔපරේෂන් ප්‍රාටෝහි ඉතාමත් විශේෂ ප්‍රබල දැවැන්ත චරිතයන් නිරූපණය කර කැප්ටන් හොලන්ඩෝගේ මේ ප්‍රකාශය කිසිම කෙනෙක් අවතක්සේරු කළේ නැහැ. අවතක්සේරු කරන්නත් බෑ. එන්න ඒ හින්දා මේ 1977 දී සිදුවෙච්ච මේ UFO කතාව තවත් එක් මිත්‍යාවක් විදිහට බැහැර කරන්න බෑ කියලයි හැමෝම කියන්නේ. ඒ වගේම අපිට අමතක කරන්න බෑ ඩොක්ටර් කාවාලෝ. 1977 සිද්ධියේදී ඒ සියලුම මිනිසුන්ට ප්‍රතිකාර කරේ ඩොක්ටර් කාවාලෝ. ඇය ඒ වෙනකොට තිබ්බ වෛද්‍ය සහතික මගින් තහවුරු කරනවා ඒ මිනිසුන්ට තිබූ පිලිසුම් සලකුණු ඒ වගේම පිලිසුම් ඇති වී තිබූ විදිහ ඒ වගේම ඔවුන්ගේ අංශභාග තත්ත්වය වගේම මේ සිදුවීම සිදු බවට ඒ කතන්දරයේ මිනිසුන් ප්‍රකාශ කළේ එකම එක කතන්දරයේ බව ඒ වෙනකොට තිබ්බ වෛද්‍ය වාර්තාව මගින් ඩොක්ටර් කාවාලෝ තහවුරු කරනවා. ඉතින් මෙන්න මේ ප්‍රබල චරිත දෙක ප්‍රකාශ කරන ප්‍රකාශයන් සහ මේ ප්‍රබල චරිතවලට මේ සම්බන්ධයෙන් බොරු ප්‍රකාශ අසත්‍ය ප්‍රකාශ එළියට නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් නැති හින්දා මෙන්න මේ කාරණා හේතු කොටගෙන 1977 බ්‍රසීලයේ මේ සිද්ධිය තවත් එක් මිත්‍යා මතයක් නොවන බවට තමයි බොහෝ දෙනා සඳහන් කරන්නේ. හැබැයි මේ කියන තරම් ඡායාරූප හෝ සාක්ෂි තියෙනවා නම් මේ වෙනකන් කිසිම අවස්ථාවකදී මේ ඡායාරූප හෝ මේ නිවැරදි වාර්තා කිසිම රජයක් මගින් තහවුරු කළේ නැත්තේ ඇයි? නිවැරදි සත්‍ය වාර්තා විදිහට එළියට නිකුත් කළේ නැත්තේ ඇයි? මේ සම්බන්ධයෙන් බ්‍රසීල රජයට හෝ ඒ නගරයේ වැසියන්ටවත් මේ සත්‍ය නිරාවරණය කිරීමට මේ කට්ටිය කටයුතු කළේ නැත්තේ ඇයි? මේ ඇත්තටම මේ මිත්‍යාවක්ද එහෙමත් නැත්නම් වෙන යම් සිදුවීමක් හේතු කොටගෙන මිනිස්සුන්ගේ හිතවල ඇති වූ මානසික කැළඹීමක්ද එහෙමත් නැත්නම් වෙනත් ආකාරයේ කටයුත්තක් සංවිධානයක් විසින් මේ සිද්ධිය යටත් කරගන්න හදනවද මේ ගැන විස්තර එළියට දෙන එක වළක්වන්න හදනවද මෙන්න මේ වගේ ගොඩාක් මතවාද ගැටන මේ කතාව සම්බන්ධයෙන් අදටත් පැවතෙනවා. ඒ හින්දා කිසිම අවස්ථාවක මේ 100% මිත්‍යාවක් හෝ 100% ඇත්තක් බවට අපිට කිසිම තැනක සහතික කරලා තහවුරු කරලා කියන්න තවම බෑ. කතාව ඇත්ත හෝ නැති හෝ යේ අදාළ යම් සිදුවීමක් 1977 බ්‍රසීලයේ කොලොරෙස් වල සත්‍ය වශයෙන්ම සිදු වූ බව නම් තහවුරු කරන්න පුළුවන්. ඒ UFO ප්‍රහාරයක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් UFO ප්‍රහාරයක් රජය සහ CIA සංවිධාන අනුදැනුම යටතේ ඔවුන්ගේ දැනුවත් භාවය යටතේ සිදු පරීක්ෂණයක් හින්දා එය ඔවුන් යට ගැහුවා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් වෙනත් ආකාරයක පහර දීමක් හෝ වෙනත් ආකාරයක අනතුරක් මිනිසුන් විසින් හිතෙන් මවාගෙන මේක පිටසක්වලේ ජීවි ප්‍රහාරයක් කියලා මවාගෙන එය දිගින් දිගට කටින් කටට පැතිරිලා ගිහිල්ලා මේ කතාව නිර්මාණය වුණා වෙන්නත් පුළුවන්. සිදුවීම කෙසේ වෙතත් සත්‍ය කතාවේ මූලය කෙසේ වෙතත් මේ වගේ යම් සිදුවීමක් සිදු වෙන බව සත්‍යයි. ඉතින් අදටත් අභිරහසක් වෙලා තියෙන මේ කතාව වගේම තවත් කතා දැනගන්න එකතු වෙන්න අපිත් එක්ක subscribe කරලා නැත්නම් අපිව ආදම subscribe කරන්න bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඉතින් වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔයගොල්ලෝ සියලු දෙනාටම නැවත මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු අදට සමුගන්නම් සුබ දවසයි.